සමහර රහතන් වහන්සේලාගේ ජීවිත දිහා බලනකොට උන්වහන්සේලා නැති ප්‍රශ්න, බොරු චෝදනා, නින්දා අපහාස, සමහරලාවට රහත් වෙන ජීවිතේදී නොසිතන විදිහේ කරදර විපත් ගොඩක් එක්ක තමයි රහත් වෙන්න ලැබෙන්නේ. ඔබ අහලා ඇති කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ භික්ෂුන් වහන්සේලා 6 නමක් ඒ බුද්ධ ශාසනය පිරිහීගෙන යන කාලේ උන්වහන්සේලා කල්පනා කර අපි දිවි දෙවනි කොට භාවනා වඩමු. දැන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා. උන්වහන්සේගේ ශාසනය දැන් පිරිහීගෙන යන කාලේ අපිට එකම විකල්පයයි තියෙන්නේ අපි අප්‍රමාදීව නිවන් දකින්න වීරිය වඩමු කියලා මහා කැලේට ගියා. කැලේ ඇවිදගෙන යනකොට මේ ස්වාමින් වහන්සේලා 6 නම විශාල ගල් පර්වතයක් දැක්කා. කැලේ තියෙන පළතුරු ටිකක්, අල වර්ග ටිකක්, වතුර භාජන ටිකක් අරගෙන මේ වතුර ටිකයි අර කෑම ටිකයි සතියකට විතර ප්‍රමාණවත් ආහාර ටිකක් ගල මුදුනට කොහොම හරි ඉනිමගවල් ටිකක් හදාගෙන එකට එක බැඳලා යන්තම් ගල උඩට ඇදගත්තා. මේ ස්වාමීන් වහන්සේලා 6 නමම ගල මුදුනට නැග්ගා. අර ඉනිමගවල් ආධාරයෙන් තමයි බොහොම අමාරුවෙන් උඩට නැගගත්. ගල මුදුනට නැගලා මොකද කරේ? අර ඉනිමග පෙරලලා දැම්මා. දැන් උන්වහන්සේලාට එකම විකල්පයයි තියෙන්නේ. සතියකට විතර ආහාර ටිකක් තියෙනවා, වතුර ටිකක් තියෙනවා ගල මුදුනේ. දැන් ඉනිමග පෙරලලා බිමට දාලා පහළට බහින්න බෑ. පැන්නොත් එක්ක අතපය කැඩෙනවා, එක්ක මැරෙනවා. උන්වහන්සේලා කල්පනා කරා දැන් අපිට එකම විකල්පයයි තියෙන්නේ දිවි දෙවනි කොට නිවන් දකින්නම වීරිය වඩමු. ඒ අදිෂ්ඨානෙන් අර ගල මුදුනේ භාවනා කරන්න පටන් ගත්තා. දවස් 3-4 භාවනා කරගෙන යනකොට එක ස්වාමීන් වහන්සේ නමක් රහත් වුණා. උන්වහන්සේ බොහොම 이르දි බල සම්පන්න මහරහතන් වහන්සේ නමක් හැටියට සියලු කෙලෙසුන්ගෙන් මිදලා අරහත්ත්වයට පත් වුණා. අනෙක් ස්වාමීන් වහන්සේ තව එක්කෙනෙක් අනාගාමී ඵලයට පත් වුණා. අනෙක් 4 දෙනාටම මාර්ගඵලයක් අවබෝධ කරගන්න බැරි වුණා. හැබැයි අර මහරහතන් වහන්සේ දැන් ආහාර ඉවර වුණාට පස්සේ අහසින් ගමකට පිණ්ඩපාතේ වැඩම කරලා දානේ අරගෙන පිණ්ඩපාතේ කරගෙන අහසින්ම වැඩියක් ගල මුදුනට වැඩම කරලා කිව්වා ආයුෂ්මතුනි ඔබ වහන්සේලාට මෙන්න මං අද පිණ්ඩපාතේ කරගෙන වැඩියා පිළිගන්න කිව්වා. එතකොට අනික් ස්වාමීන් වහන්සේලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ මහා පින්වන්තයි. ඔබ වහන්සේ මහා වීරියවන්තයි. ඔබ වහන්සේ අපි සියලු දෙනාට පෙර ධර්මය අවබෝධ කරගෙන රහත් වුණා. ඔබ වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමුත් ඔබ වහන්සේගේ දානේ නම් අපිට එපා කියෝ. අපි මේ පර්වත මුදුනට නැග්ගේ ඔවැනි පොරොන්දුවක් පිට නෙමෙයි. ඒ නිසා ඔබ වහන්සේ කැමති නම් මේ පර්වත මුදුනේම වැඩ ඉන්න නැත්නම් වෙන දිහාවකට වඩින්නේ කියෝ. අපිට ඔබ වහන්සේගේ දානේ නම් එපා කියෝ. අර මහරහතන් වහන්සේ ආශිර්වාද කරලා අහසින්ම වැඩියා වෙනත් පළාතකට. දැන් ගල මුදුනේ ඉතුරු උනේ ස්වාමීන් වහන්සේලා 5 නමක් ඉතුරු වුණා. උන්වහන්සේලා අතර එක නමක් පමණක් දැන් අනාගාමී ඵලයට පත් වෙලා ඉන්නවා. අනිත් 4 නම්ම භාවනා කරා. ආහාර හිඟවීම තුළ දවස් 3-4 යනකොට කලාන්ති හැදුනා. ගලේ වැතිරිලත් ධර්මයේම මෙනෙහි කර කර භාවනා කරා. අර ගල මුදුනේම මේ ස්වාමීන් වහන්සේලා 5 නම ආහාර නැතුවම මරණයට පත් වුණා. අනාගාමී වෙච්ච කෙනා සුද්ධාවාස බඹලෝ පහළ වුණා. අනිත් 4 දෙනාම දෙව්ලෝ පහළ වුණා. ධර්මාවබෝධය අරමුණු කරගෙන භාවනා කළ රැස් කරගත්ත පිණින් දෙව්ලෝ පහළ වුණා. මේ දිව්‍ය ලෝකේ පහළ වෙච්ච අයගෙන් එක්කෙනෙක් තමයි බාහ්‍ය දාරුචීරිය. අර දරපතුරු ඇඳගෙන දුවගෙන ආවේ. ධර්මය අවබෝධ වෙනකොටම කුලප්පු වෙච්ච එළදෙනක් ඇනගෙන උන්වහන්සේ එහෙම මහා පාර අයිනේ දරපතුරු පිටින් ඇදගෙන වැටිලා මරණයට පත් උනේ ඒ කෙනෙක්. තවත් කෙනෙක් තමයි එදා දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ බවට පත් උනේ. උන්වහන්සේගේ ඉපදීම පවා තියෙන්නේ මල්ල රජදරුවන්ගේ රජ බිසවකගේ කුසේ තමයි මේ කෙනා දෙව්ලොවින් චුත වෙලා ඇවිල්ලා පිළිසිඳගත්. දැන් රජ බිසවගේ කුසේ වැඩෙනකොට බිසව දරුවා බිහි කරන්න ටික දිනකට පෙර මේ බිසව හදිස්සියෙම රෝගාතුර වෙලා මරණයට පත් වුණා. දැන් කුසේ දරුවා පිරිස කල්පනා කරා අම්මා මැරුණා කියන්නේ ආයෙත් කුසේ ඉන්න දරුවා ගැන අමුතුවෙන් හොයන්න දෙයක් නැහැ. ওই ළමයාත් කුසේම මැරිලා ඇති. එදාම අද වගේ ඉතින් එම්බාම් කිරීමක් දවස් ගණන් තියාගෙන මිනිහ කුණු කිරීමක් නැහැ. එදාම හවස් වෙනකොට අරගෙන ගෙනහිල්ලා සොහොනේ සෑයක් හදලා ලී වලින් සකස් කරපු මැස්සක් මත මේ බිසවගේ ශරීරය තියලා උඩින් පිදුරු දාලා ගිනි තිබ්බා. මෙහෙම සෑයට ගිනි දල්වනකොටම අර ගිනි රස්නෙට කුසේ දරුවා මැරිලා නැහැ. කුස පුපුරලා ඒ පීඩනයත් එක්කම දරුවා උඩින්ම විසි වෙලා ගිහිල්ලා වැටුනේ ළඟ තිබ්බ පිදුරු ගොඩට වැටුනේ. ඒ නිසා තමයි
විසි වෙලා කුස පුපුරලා විසි වෙලා ඊට පහළ වෙච්ච නිසා තමයි දබ්බමල්ල පුත්ත කියලා හැඳින්වෙන්නේ. දැන් බලන්න ඉපදීම පවා උපදින මොහොතේ පවා තමන් මොනතරම් දුකක් පීඩනයක් මේ දරුවගේ යම් පිලිස්සුම් තුවාල තිබුණා කියනවා. එතකොට මේ විදිහට තමයි මේ දරුවා උපදින්නේ. හැබැයි මහා පින්වන්ත කෙනෙක් පෙර සසරේ භාවනා වඩලා කාශ්‍යප බුද්ධ ශාසනයේ පවා සීල් ගුණ දහම් රැකලා අවුරුදු 7 වෙනකොටම මහා නුවණක් සංසාර පුරුද්දක් මත නුවණ මෝරපු දරුවෙක් වුණා. අවුරුදු 7න් තමයි පැවිදි වෙන්නේ. හැබැයි පැවිදි වෙච්ච දවසේම රහත් වෙනවා. ඒක හරිම පුදුම සිදුවීමක්. එදා පැවිදි කරනකොට පළවෙනි කෙස් රොද කපලා අතට දුන්නා. ඒසා ලෝමා නඛා දන්තා තචෝ කියලා මෙනෙහි කරත්. කෙස් ලොම් නියදත් සම්මස් කියලා මෙනෙහි කරගෙන යන. අර පැවිදි කරන්න පළවෙනි කෙස් රොද කපලා අතට දීපු වෙලාවේ ඒ කෙස් රොද මෙනෙහි කරගෙන යනකොට සෝතාපන්න ඵලයටපත් වුණා. දෙවනි කෙස් රොද කපලා අතට දුන්නා. මේ කෙස් ටික ගැනත් පිළිකුල් වශයෙන් අනිත්‍ය වශයෙන් මෙනෙහි කරත්. කේසා ලෝමා නඛා දන්තා තචෝ කියලා සිහි කරත්. දෙවනි කෙස් රොද සිහි කරගෙන යනකොට සකදාගාමි ඵලයටපත් වුණා. තුන්වෙනි කෙස් රොද තව කෙස් ටිකක් කපලා දුන්නා. මේ කෙස් ගැනත් ඒ විදිහට මෙනෙහි කරත්. කේසා ලෝමා නඛා දන්තා තචෝ කියලා මේ කෙස් ගැනත් මෙනෙහි කරගෙන යනකොට අනාගාමි ඵලයටපත් වුණා. හිස බාල අවසන් වෙනකොටම සිවුර පොරවන්නත් පෙර රහත් වෙලා ඉවරයි. ඔය විදිහටමයි සීවලී මහරහතන් වහන්සේ රහත් වෙලා තියෙන්නේ. කෙස් ටික කපනකොටමයි මේ හිස මුඩු කරනකොට පැවිදි කරන්නේ. සිවුර පොරවන්නත් පෙරයි මාර්ගඵල ලැබලා රහත් උනේ. දබ්බමල්ල පුත්ත ස්වාමීන් වහන්සේත් රහත් වෙන්නේ ওই විදිහට. දැන් උන්වහන්සේ පුංචි වයසේම රහත් වුණා. යමුතුවෙන් නිවන් අවබෝධයේ පිණිස උන්වහන්සේට කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා කියා හිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම කළ යුතු සියල්ල කරා කතං කරණීය උසිතම් බ්‍රහ්මචර්යය නිවන් මඟ ගමන් කරලා මං අවසන් කරා. මං ප්‍රතිඵල ලැබුවා. නාපරං ඉත්තත්තා යති පජානත් මට තවත් නිවන් අවබෝධයේ පිණිස අමුතුවෙන් කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම ධර්මය අවබෝධ කරගත්තා. නමුත් මට තව බොහෝ කාලයක් මේ මනුස්ස ශරීරේ පරිහරණය කරමින් මට වැඩ ඉන්න වෙලා තියෙනවා. මම පිරිනිවන් පානකම් මට සංඝයාට අපෝපස්ථාන කරමින් සංඝයාගේ කටයුතු සොයා බලමින් මම කැමති ස්වාමීනි ආගන්තුක භික්ෂූන්ට ආසන පනවමින් කුටි සෙනසුන් පනවමින් උන්වහන්සේලාට ලැබෙන මේ දාන ආරාධනා භික්ෂූන් වහන්සේලාට බෙදා දෙමින් සංඝ උපස්ථායක කටයුතු වල යෙදෙන්න මං කැමතියි කිව්වා. බුදුරජාණන් වහන්සේ පැවරුවා එහෙමනම් ඔබ ආගන්තුක භික්ෂූන් වහන්සේලාට කුටි සෙනසුන් පනවන කටයුතු කරන්න. ඒ වගේම ලැබෙන දාන ආරාධනා ඒවා සොයා බලලා භික්ෂූන් වහන්සේලාට බෙදා දෙමින් කණ්ඩායම් වලට බෙදා දෙමින් ඒවා සොයා බලන කටයුතු ඔබ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දැන් මේ පුංචි වයසේම රහත් වෙච්ච දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේට පැවරුවා. උන්වහන්සේ මහා පුදුම 이르දිමේ හැකියාවක් තිබිච්ච කෙනෙක්. උන්වහන්සේ කුටි සෙනසුන් පනවපු හැටි දේශනාවල තියෙනවා. උන්වහන්සේට පුළුවන් කෙනා තේජෝ කසිනේට සමවැදිලා මේ අත්වල ඇඟිලි 10ම හරියට ආලෝක විහිදවාගෙන තේජෝ කසිනෙන් විශාල ආලෝකයක් ඇඟිලි 10න් විහිදවනවා කියන. හරියට අතින් නිකන් ටෝච් 10ක් අතේ අල්ලගෙන ඉන්නවා වගේ ඇඟිලි 10න්ම ආලෝක විහිදෙනවා කියන. උන්වහන්සේ අත් දෙක ඉස්සරහට දිගු කරනකොට ඉදිරිය සම්පූර්ණයෙන්ම ආලෝකමත් වෙනවා කියන පාර. අර ආගන්තුක වඩින භික්ෂූන් වහන්සේලාගෙන් අහන්නේ ස්වාමීනි ඔබ වහන්සේලා කොයි පැත්තේද කුටි සෙනසුන් පනව ගන්න කැමති? ඉතින් භික්ෂූන් වහන්සේලා දැන් මේ දබ්බමල්ල පුත්ත හාමුදුරන්ගේ 이르දි බලය දන්න නිසා මේක බලන්න ආසාව නිසා කට්ටිය කතා වෙලා එනවා රෑ වෙලා. රාත්‍රී කාලේ එනවා ස්වාමීන් වහන්සේලා දැන් 200ක් විතර එකපාර එනවා කතා වෙලා. ඇවිල්ලා කට්ටිය කියනවා අපි කැමති වේ පුල්ල පාර්වතී කුටියක් පනවගෙන අද රාත්‍රී වැඩෙයින්. අපි කැමති අර ඈත පීන ගිජ්ජකූට පාර්වතී. අපි නම් කැමති ඉසිගිලි පාර්වතී. අපිට ඕනේ අන්න අර ඈතින් පීන වේබහාර පාර්වතී. එතකොට අර ස්වාමින් වහන්සේලා දැන් කණ්ඩායම් 4කට බෙදිලා කඳු 4ක කුටි පනවන්න කියලා කියනකොට උන්වහන්සේ මනෝමය ශරීර 4ක් මවාගෙන Taman වගේම රූප 4කින් පෙනී ඉන්නවා කියන. එහෙමනම් වඩින්න කියලා ඒ කණ්ඩායම් ඒ පර්වතවලට වෙන වෙනම එක් කරගෙන යනවා කියන. ඒ යනකොට අත් දෙක ඉදිරියට දිගු කරගෙන තේජෝ කසිනේට සමවැදිලා ඇඟිලි 10න්ම ආලෝක විහිදවාගෙන තමයි කියන උන්වහන්සේ යන්නේ.
අර පිරිස එක්කරගෙන යනවා කැලේ මැදි. එක්කරගෙන ගිහිල්ලා මහා කැලේ උන්වහන්සේලා කැමති තැන්වල 이르දියෙන් කුටි මවනවා කියලා. ඒ කුටි සකස් කරලා මවලා මේ භික්ෂුන් වහන්සේලාට ලබා දෙන ස්වාමීනි මෙන්න ඔබ වහන්සේට ඇඳ ඇතිරිල්ල මෙන්න ඇඳ මෙන්න පඩික්කම මෙන්න වැසිකිළිය මෙන්න පැන් භාජන තියෙනවා මෙන්න කුටිය ඔබ වහන්සේ එහෙමනම් අද රාත්‍රී මේ කුටියේ වැඩ ඉන්න කියලා ඒ විදිහට භික්ෂුන් වහන්සේලාට වෙනම කුටි පනවලා සීනාසන පනවනවා. දැන් මේ භික්ෂුන් වහන්සේලා රාත්‍රී කාලේ අර කුටි සෙනසුන් වල බොහොම කරදරයක් බාධාවක් මැසි මදුරු පීඩා උවැස්සෙන් සුළඟෙන් පීඩාවක් නැතුව මේ කුටි සෙනසුන් පරිහරණය කරන. උදෑසනම සිවුරු පාත්‍ර අරගෙන තථාගතයන් වහන්සේ මුණ ගැහිලා වඩිනවා කියලා කුටියෙන් එළියට ඇවිල්ලා ආපහු බලනකොට කුටිය අතුරුදහන් වෙලා දැන් තියෙන කැලයක් විතරයි. ඔන්න ඔය විදිහට දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ 이르දි බලයෙන් ආගන්තුක භික්ෂුන් වහන්සේලාට කුටි සෙනසුන් පැනෙව්වා කියලා. ඒ නිසා මේ දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ කුටි සෙනසුන් පනවන භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානයක් පවා බුදුරජාණන් වහන්සේ පිරිනැමු. දැන් බලන්න මේ තරම් 이르දි මේ හැකියාවක් තිබිච්ච වෙනම මනෝමය ශරීර මවාගෙන ඒ දිශාවලට පිරිස අරගෙන ගිහිලා 이르දියෙන් කුටි මවන්න තරම් 이르දි මේ හැකියාවක් ඇති දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේටත් හතුරු හිටියා. ඉරිසියාකාරයෝ හිටියා. ශාසනය ඇතුළෙම හිටියා. ඒ අය මොකද කරේ නොයේක් විදිහ අභූත චෝදනා නින්දා පහස බොරු කතා පතුරෝනේවා පුදුම විදිහට මේ මහරහතන් වහන්සේට නින්දා පහස පතුරවන්න පටන් ගත්තා. හැබැයි මේක පෙර අකුසලයක්. මේ දබ්බමල්ල පුත්ත කියන කෙනා විපස්සී බුදුරජාණන් වහන්සේගේ ශාසනය මීට කල්ප 90කට පෙර තමයි විපස්සී බුදුහාමුදුරුවෝ පහළ වුණේ. මේ විපස්සී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ වැඩ සිටිය මහරහතන් වහන්සේ නමකට දැන බොරු චෝදනා කරමින් නින්දා පහස කරලා අකුසල් රැස් කරගත්ත කෙනෙක්. ඒ අකුසල විපාකේ සසරේ දිගින් දිගටම නින්දා විඳින්න සිද්ධ වුණා. පැවිදි වුණත් බොරු චෝදනා අහන්න වෙනවා. කතා ගොතනවා. මේ විදිහට ඇවිල්ලා රහත් වෙච්ච ආත්මෙත් ප්‍රවෘත්ති විපාකයක් හැටියට උන්වහන්සේට මේක විපාක රහතන් වහන්සේ නමක් හැටියටත් විඳින්න සිද්ධ වුණා. මේ කර්ම විපාකෙන් උන්වහන්සේට ආපු නින්දා අපහාස ගැන බොහෝ තැන්වල සඳහන් වෙනවා. එක තැනක මෙත්තිය බුම්මජික කියලා එදා හිටිය භික්ෂුන් වහන්සේලා දෙනමක්. මේ දෙන්නම වෛර බැඳලා හිටියේ. මේ දෙන්න කල්පනා කරා මේ දබ්බමල්ල පුත්ත ගැන අපි එකතු වෙලා කතාවක් පතුරවමු. අපි මේ විදිහට කියමු කියලා මේ මෙත්තිය බුම්මජික කියන භික්ෂුන් වහන්සේලා පැවිදි වෙන්න පෙර Tamanගේ මෙත්තියා කියලා තමයි බිරිඳගේ නම. මේ දෙන්නම ඇවිල්ලා දෙන්නගෙම කාන්තාව දෙන්නයි මේ දෙන්නම ඇවිල්ලා තමයි කාන්තාව දෙන්න මෙහෙණි ආරාමයක පැවිදි කරා. මේ දෙන්න ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා. මේ දෙන්න ගිහිල්ලා තමන්ගේ මෙහෙණින් වහන්සේට කතා කරලා මෙත්තිකා කියන භික්ෂුණියට කතා කරලා කිව්වා අනේ අපි බොහෝම හිතේ අමාරුවෙන් ඉන්නේ මේ දබ්බමල්ල පුත්ත නිසා. අපිට උදව්වක් කරන්න කිව්වා. මොකක්ද ඇහුවා? මොකද්ද ස්වාමීනි කරන්න ඕන උදව්ව? ඔබට පුළුවන් නම් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කියන්න කිව්වා. මේ දබ්බමල්ල පුත්ත මාව දූෂණය කරා කියලා. ගිහින් කියන්න කිව්වා. එතකොට දබ්බමල්ල පුත්තට බුදුරජාණන් වහන්සේ දඬුවමක් පමුණුවයි කියලා දැන් මේ තමන්ගේ ගිහි කල බිරිඳ පැවිදි වෙච්ච භික්ෂුණියක්. දැන් මේ භික්ෂුණියට ගිහිල්ලා මේ ස්වාමීන් වහන්සේලා දෙනම කියනවා ඔබ බුදුහාමුදුර ළඟ ගිහිල්ලා මෙහෙම බොරුවට කියන්න කියලා. දැන් මෙත්තිකා දැන් කමක් නැහැ කියලා දැන් ඔන්න හිත හදාගෙන දැන් මේ විදිහටම රංගපාගෙන ගියා බුදුරජාණන් වහන්සේ ළඟ. බොහොම කලබලෙන් දුකෙන් වගේ නිකන් අඬාගෙන වගේ ගිහිල්ලා කියනවා ස්වාමීනි ගින්න නිසාමයි මිනිස්සුන්ට ගින්දර යහපතට උපකාර වෙනවා වගේම ආහාර පිසින්න ප්‍රයෝජනවත් වෙනවා වගේම ගින්නෙන්මයි විනාශي සිද්ධ වෙන්නේ. සුළඟ මිනිස්සුන්ට ප්‍රයෝජනවත් වෙනවා වගේම සුළඟෙන්මයි සියල්ල විනාශ කරගෙන යන්නේ. ජලයේ මිනිස්සුන්ට ප්‍රයෝජනවත් වෙනවා වගේම ජලයෙන් සියල්ල විනාශ වෙනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ වගේම මේ දබ්බමල්ල පුත්ත මාව විනාශ කරා කියෝ. මාව කෙලෙසුවා කියෝ. මාව දූෂණය කරා කියෝ. ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ ඉදිරියටම ගිහිල්ලා චෝදනාව කරා. බුදුරජාණන් වහන්සේ දබ්බමල්ල පුත්ත ස්වාමීන් වහන්සේව ගෙන්නුවා. භික්ෂුන් වහන්සේලා දැන් රැස් කරා. සංඝ සභාවක් රැස් කරා. සංඝ සභාවක් රැස් කළා සංඝයා ඉදිරියට ගෙන්නුවා. චෝදනා කරන මෙත්තිකාවත් ගෙන්නුවා. දබ්බමල්ල පුත්ත මේ මහරහතන් වහන්සේවත් ගෙන්නුවා. ගෙන්නලා දැන් සංඝාධිකරණයක් උන්න ධර්මයේ තුල ප්‍රශ්න විසඳන ක්‍රම මොන චෝදනාවක් ආවත් ආපු ගමන් ඒක පිළි අරගෙන දඬුවම් කරන්නේ. බුදුරජාණන් වහන්සේ සංඝයා රැස් කළා. සංඝයා ඉදිරියේ දැන්
හරියට අධිකරණයක නඩුවක් අහනවා වගේ. දැන් බුදුරජාන් වහන්සේ ඉදිරියේ දැන් චෝදනාව කරපු එකයි චෝදිතයයි දැන් ඔක්කොම ඉන්නවා. මේ සංඝයාත් ඉන්නවා. සියලු දෙනා ඉදිරියේ බුදුරජාන් වහන්සේ අහනවා මෙත්තිකා දැන් ඔබට වෙච්ච දේ කියන්න කියලා. දැන් කිසිම බයක් නැතුව තමන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ ඉදිරියේ අර දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ සංඝයා ඉදිරියේ අර කතාව අර විදිහටම කිව්වා. බුදුරජාණන් වහන්සේ දබ්බමල්ල පුත්ත දිහාවට හැරිලා ඇහුවා භික්ෂුව ඔබ මේ චෝදනාවට වැරදි කරුද නිවැරදි කරුද කියලා. දබ්බමල්ල පුත්ත හාමුදුරුවෝ කියනවා ස්වාමීනි ඉතින් ඔබ වහන්සේ මං ගැන දන්නවනේ ඉතින් කිව්වා. බුදුරජාණන් වහන්සේ වදා දබ්බමල්ල පුත්ත තථාගතයන් වහන්සේ දන්නවා තමයි. හැබැයි සංඝයා ඉදිරියේ සංඝ අධිකරණයක් ඉදිරියේ පිළිතුරු දෙන්නේ ඔහොම නෙමෙයි. ඔබ මේ දේ කරාද නැද්ද කියන එකයි අහන්නේ. ඔබ නිවැරදි කරුද වැරදි කරුද ඔබ මේ දේ කරාද මේ චෝදනාවට. දෙවනි වතාවෙත් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඉතින් මං කවුද කියලා දන්නවනේ. තථාගතයන් වහන්සේට මං ගැන පේනවනේ ඉතින්. බුදුරජාණන් වහන්සේ දෙවනි වතාවෙත් වදාලා දබ්බමල්ල පුත්ත භික්ෂුවක් සංඝයා ඉදිරියේ සංඝ අධිකරණයක් ඉදිරියේ ප්‍රශ්නයක් විසඳනකොට පිළිතුරු දෙන්නේ ওই විදිහට නෙවෙයි. ඔබ ඒ විදිහට මේ චෝදනාවට ඔබ වැරදි කරුද නිවැරදි කරුද කියලා ඔබ හේතු දක්වන්න. එතකොට මේ දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ හිත අවුරුදු 7 දී තමයි කියනවා කෙස් රොද කපනකොට මගේ හිත කෙලෙසුන්ගෙන් මිදුනේ. සිවුර පොරවන්නත් පෙරයි මගේ හිතේ රාග ద్వේෂ මෝහ ආදී අකුසල් වලින් මිදිලා ආසවක්කේ ඥානෙ ලබාගත්. යම් දවසක මම කෙලෙසුන්ගෙන් මිදුණද එදා පටන් මට රාග සිතුවිල්ලක්වත් ඇති වෙච්ච බවක් මන් දන්නේ නැහැ කිව්වා. ඉතින් ස්වාමීනි මට සිතුවිල්ලක්වත් ඇති වෙලා නැත්නම් මෙවැනි දෙයක් කරා කියන මේ චෝදනාව ගැන තව කවර කතාවක්ද කිය. එහෙම කියනකොටම මිත්තිකාව එහෙම සිහි නැතුව ඇදගෙන වැටුණා. අනේ මට සමා වෙන්න මම මේ විදියට බොරු චෝදනාවක් කරේ කියලා අර සංඝයා ඉදිරියේම සිහිසුන් ඇදගෙන වැටුණා. එතකොට ඔය වගේ ඔය එක අවස්ථාවක් විතරයි. ඔය වගේම චෝදනා කීපයක්ම මෙත්තිය බුම්මජික භික්ෂූන් වහන්සේලා නොයෙක් විදිහට බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මම ඇස් දෙකින්ම දැක්කා කිය දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේට චෝදනා කරා. එතකොට අපිට බලන්න මේ රහතන් වහන්සේ නමකට අවුරුදු 7 රහත් වෙච්ච මහා 이르දි බල සම්පන්න 이르දියෙන් කුටි සෙනසුන් මවන මෙවැනි භික්ෂුවකටත් මේ වගේ අභූත චෝදනා කරන පිරිස එදා සමාජෙ හිටියා. හැබැයි මේ පසුපස බලාගෙන යනකොට තමන්ම සංසාරේ කරපු කර්ම විපාකයක් මේ පස්සෙන් එන්නේ. ඔබ අහලා ඇති මේ බුද්ධ ශාසනය තුල තියෙනවා ගිහියන්ට සංඝයා පනෝපු දඬුවම. ඒ තමයි පත්ත නික්කුච්චනීය කර්මය. මේ පත්ත නික්කුච්චනීය කර්මයේ සංඝයා එකතු වෙලා සංඝ සම්මුතියේ බුදුරජාණන් වහන්සේගේ අවසරයේ මත ගිහියෙකුට දඬුවමක් හැටියට පමුණවන්නේ මේ දබ්බමල්ල පුත්ත හාමුදුරුවෝ මුල් කරගෙනමයි. දැන් මේ මෙත්තිය බුම්මජික කියන භික්ෂුන් වහන්සේලා ওই විදිහට චෝදනා කරලා හරියන්නේ නැති තැන දවසක් ගියා තමන්ගේ හිතවත් දායකයෙක් හිටියා. මේ දායකයාගේ ගෙදර ගියා වඩ කියලා වඩු මහත්තයෙක්. ගිහිල්ලා ගියාට පස්සේ මොකද ඔබ වහන්සේලා දෙන මලානික වෙලා ඔබ වහන්සේලා නිකන් බොහොම දුකින් වගේ මොකද ස්වාමීනි අහුව. කිව්වානේ බලන්න මේ දබ්බමල්ල පුත්තේ අපිට ඉන්න දෙන්නේ අපිට හරියට පීඩා කරනවා අපිට හරියට කරදර කරනවා හිංසා කරනවා. අනේ අපි බොහොම අසතුටෙන් තමයි කිය මේ ශාසනය තුල ඉන්නේ. අපිට උදව්වක් කරන්න බැයිද ඇහුවා. අන්න දැන් දායකයාගෙන් උදව් ඉල්ලුවා. දායකයා කිව්වා නේ ස්වාමීනි ඉතින් ඔබ වහන්සේලා කියන ඕන දෙයක් අපි කරන්නම් කියන්න ඕන දෙයක් කරන්නම් කිව්වා. ඊට පස්සේ කිව්වා ඔබ යන්න තථාගතයන් වහන්සේ ඉන්න වෙලාවට බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා වැඳලා කියන්න කිව්වා මම ගෙදර නැති අතරේ දබ්බමල්ල පුත්ත භික්ෂුව මගේ ගෙදරට ඇවිල්ලා මගේ බිරිඳව කෙලසලා කියලා ගිහින් කියන්නේ. දැන් බලන්න මේ ඒ විදිහම චෝදනා කරකිලා එන්නේ. අර වඩ කියන පුද්ගලයාත් මොකද කරේ මේ මෙත්තිය බුම්මජික භික්ෂුන් වහන්සේලාගේ කීම අහලා මේකේ බරපතලකම නොදැන කෙලින්ම ගියා බුදුරජාණන් වහන්සේ මුණ ගැහේ. ගිහිල්ලා තථාගතයන් වහන්සේට වන්දනා කරලා අර විදිහටම කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ගින්නෙන් ප්‍රයෝජන තියනවා වගේම ගින්නෙන් තමයි සියල්ල විනාශ වෙන්නේ. ජලයෙන් ප්‍රයෝජනයක් ලැබෙනවා වගේම ජලයෙන් තමයි සියල්ල විනාශ වෙන්නේ. සුලගෙන් ප්‍රයෝජන ලැබෙනවා වගේම සුලගෙන් සියල්ල විනාශත් වෙනවා. දබ්බමල්ල පුත්ත මගේ බිරිඳව දූෂණය කරා මං ඇස් දෙකින්ම දැක්කයි කියෝ ගෙදර එනකොට. මං නැති අතර ගෙදරට ඇවිල්ලා මගේ බිරිඳට මේ වගේ කරදර කරා කියෝ කෙලෙසුවා කියෝ. දැන් බලන්න මේ ගිහි කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා
මේ මහා බරපතල චෝදනාවක් Taman ඇස් දෙකින්ම දැක්කා කියලා මේ චෝදනාව දැන් කරන්නේ. එතනදිත් බුදුරජාණන් වහන්සේ අර විදිහටම සංඝයා රැස් කරනවා. බුදුරජාණන් වහන්සේ දැන් දන්නවා මේ වගේ සිදුවීම් කීපයක් වුණා. කියන්න තිබුණ නෑ උන්වහන්සේම නෑ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ ඒක තමයි මේ ධර්ම විනය තුල ප්‍රශ්න විසඳන ක්‍රමය. සංඝයා රැස් කරා. සංඝයා රැස් කළා. දැන් චෝදනා කරපු චෝදිතයක් ඉන්නවා. චෝදනාවට ලක් වෙච්ච කෙනෙක් ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ කට්ටියම එකතු කරලා ආයෙමත් ඇහුවා, දබ්බමල්ල පුත්ත, ඔබට මේ වගේ චෝදනාවක් තියෙනවා. මේ වඩ කියන කෙනා ඔබට මෙහිම චෝදනා කරන, ඔබ මේකට වැරදි කරුද නිවැරදි කරුද? එතකොට මෙන්න මේ සිදුවීම මුල් කරගෙන එදා බුදුරජාණන් වහන්සේ සංඝයා සම්මුතියෙන් ගිහියන්ට දඬුවමක් පැමිණෙව්වා. ඒ තමයි පත්තනි කුජ්ජනීය කියන කර්මය. ඒකේ සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේට යමෙක් අගෞරව කරනවද, බුදුරජාණන් වහන්සේට දැන නින්දා පහස කරනවද, ධර්මයට අගෞරව කරනවද, ධර්මයට හානි කරනවද, ශ්‍රාවක සංඝයාට අගෞරව කරමින් නින්දා පහස කරමින් සංඝයාට හානි පමුණුවයිද, භික්ෂූන් ආවාස වලින් සෙනසුන් වලින් ඇදලා දාන්න කටයුතු කරනවද, මේ වගේ ධර්මයට හානි කරනවද, සංඝයාට අනතුරු කරනවද, විහෙර විහාර වලට හානි කරනවද, මෙවැනි කාරණා 8ක් දේශනා කළ බුදුරජාණන් වහන්සේ වදාළ මේ කරුණු 8 මත පදනම් කරගෙන එවැනි කාරණා වලින් යුක්ත ශාසනයට හානි කරන පුද්ගලයන්ට සංඝ සම්මුතියෙන් පත්තනි කුජ්ජනීය කර්මයේ සම්මත කරන්න බුදුරජාණන් වහන්සේ අවසර දුන්නා. දැන් පත්තනි කුජ්ජනීය කර්මය කියන්නේ ඔබට හිතෙනවා මොකද්ද මේ පාත්‍රයේ මුණින් හැරවීම? ඒක තමයි නිකන් වචනේ තියෙන අර්ථය. මේකෙදි කරන්නේ සංඝ සම්මුතියෙන් සංඝයා පොදු තීරණයකට එනවා. බුදුරජාණන් වහන්සේ යමක් පැනෙව්වට පස්සේ සියලු දෙනාම ඒක ඒ විදිහටම පිළිගන්න. එතනදී සංඝයා රැස් වෙලා මේ කරුණු මත දැන් ඔක්කොම සාකච්ඡා කරලා තීරණ කළ සංඝ සම්මුතියේ මෙන්න මේ අසවල් කෙනාට පත්තනි කුජ්ජනීය කර්මයේ සම්මත කරා කියලා සංඝ සම්මුතියක් ඇති කරගෙන මේක දැනුම් දෙන්න භික්ෂුවක් ඇරියා. ගිහිල්ලා වඩ කියන කෙනාගේ නිවසට ගිහිල්ලා කිව්වා අන්න ඔබට සංඝයා පත්තනි කුජ්ජනීය කර්මයේ සම්මත කරා කියලා. ඉතින් බොහෝම ගාම්භීර ලීලාවෙන් වගේ ඇහුවා මොකද්ද ඔය මහ ලොකු පත්තනි කුජ්ජනීය කියලා. එතකොට කියා හිටියා අද පටන් සංඝයා ඔබට ඇසුරක් නැහැ. ඔබව දායකෙක් හැටියට පිළිගන්නේ නැහැ. ඔබට අවවාද කරන්නේ නැහැ. ඔබට ධර්මයෙන් අනුශාසනා කරන්නේ නැහැ. ඔබ යම් හේකින් සිව්පසයෙන් හරි සංඝයාට උපස්ථාන කරන්න ආවත් සංඝයා පිළිගන්නේ නැහැ. දම් බෙදන වෙලාවක හරි ඔබ දාන බෙදන්න උත්සාහ කරොත් සංඝයා පාත්‍රේ මුණින් නවලා ඔබට ඔබේ දානෙ පිළිගන්නේ ඒක ප්‍රතික්ෂේප කරනවා කියෝ. ඔබ සංඝයාගෙන් ශාසනයෙන්ම ඔබ ඉවත් කරපු කෙනෙක් කියෝ. ඒක තමයි පත්තනි කුජ්ජනීය කර්මයේ ස්වභාවය. එහෙම කියනකොට මහෝ මන් නැසුණා නේද, මං වෙනසුරා නේද කියලා එහෙම සිහි නැතුව ඇදගෙන වැටුණා කියනවා. ඊට පස්සේ ආරාමයට ඇවිල්ලා කුටියෙන් කුටියට යනවා වැඳ අනේ මට එහෙම කරන්න එපා, මට සංඝයා අවවාද කරන්න, මගේ සිව්පසේ පිළිගන්න කීකේ වැඳා ගියා කියන. මේ විදිහට අවසානයේ නිහතමානී වෙලා තමන්ගේ වැරද්ද හදාගෙන සමාව අරගෙන ඒ විදිහට වුණාට පස්සේ ආයෙමත් සංඝ සම්මුතියෙන් තමයි පත්තනි කුජ්ජනීය කර්මයේ සම්මත කරපු එක ඉවත් කරන්න තියෙන්නේ. ආයෙමත් සංඝයා රැස් වෙලා සංඝ සම්මුතියෙන් ඒක ඉවත් කරනවා. එතකොට අපිට පේනවා මේ වගේ මේ හේතු. එතකොට අපි කතා කරේ දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ. දැන් බලන්න රහත් උනත් උන්වහන්සේගේ ජීවිතේ මොනතරම් බොරු චෝදනා, නිന്ദා පහස. හැබැයි මේවා ආවේ උන්වහන්සේ පෙර සසරේ විපස්සී බුද්ධ ශාසනයේ සිල්වත් ගුණවත් මහරහතන් වහන්සේ නමකට නිന്ദා කරපු අකුසල විපාකයක්. ඒ නිසා තමන් යම් කිසි අකුසලයක් කරොත් ඒකේ විපාක සමහර වෙලාවට මෙලවෙනවා. සමහර අකුසල විපාක ඊළඟ ජීවිතේ එනවා. හැබැයි නිවන් දකින්නකම් හැම ආත්මිකම විපාක දීලා රහත් වෙන ආත්මෙත් විපාක දෙන කර්ම තියෙනවා. ඒ නිසා ඔබ හැම වෙලාවෙම හිතන්න කර්ම විපාක කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අහසෙවත්, කන්දක් මුදුනේවත්, මහා සාගරේවත්, සඳලු තලයකවත් හැංගිලා න අන්තලික්කේන සමුද්ද මජ්ජේ අහසේ මුහුද මැද න පබ්බතානං විවරම් පවිස පර්වතයක් මැද්දේ කොහෙවත් කර්ම විපාක වලින් හැංගිලා බේරෙන්න තැනක් නැහැ කියන. චේතනාවක් පහළ කරලා යම් කර්මයක් රැස් කරා නම් එහි විපාක නොවිඳා ප්‍රහාණය කරන ක්‍රමයක් බුදු ඇසින්වත් බුදුරජාණන් වහන්සේලා දකින්නේ නැහැ කියලා. එතකොට අපිට පේනවා යම් කිසි කර්මයක් රැස් කරොත්
ඒකේ විපාක තමන් කරා එනවාමයි